ධර්මානු ශාසනාව සුපින්වතුනි, අද ධර්මානු ශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ ගම්පහ වතුරුගම බටේපොළ ධම්මවික්‍රම භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක පූජනීය මැල්සිරිපුර ධම්මකුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතියනේ, මේ පින්නත් පිරිස ඒ උතුම් වූ සර්වඥයන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මම අද ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ හිතේ වේගය, එහෙම නැත්නම් චිත්ත වේගය ගැන. ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න උවමනයි මොකද්ද මේ හිත කියන්නේ කියන කාරණාව. ඒකට හිත කියන කාරණාව තේරෙන්නේ නැත්නම් අපිට චිත්ත වේගය කියන එක තේරුම් ගන්න බෑනේ. හිතක් කියන්නේ මොකක්ද? පොත්පත්වල සඳහන් වෙනවා විඥානය කියන්නේ හිත. එහෙම නැත්නම් මනස කියන්නේ හිත. ඒ වගේම හෘදය කියලා කියන්නේ හිත. මේ අනාදි වශයෙන් නම් වලින් හඳුන්වනවා. එතකොට මෙන්න මේ හිත කියන්නේ මොකක්ද කියන කාරණාව අපි පොඩ්ඩක් තේරුම් ගන්න බලමු, මේ මොන විදියට තිබුණත්. හිතක් සකස් වෙන්නේ, මේ හිත සකස් වෙනවා කොහොමද? ඒක ඇත්තටම ක්‍රියාකාරීත්වයක්. ඒක ධර්මතා එකතු වෙච්ච ක්‍රියාකාරීත්වයක් විදිහට තමයි මේ හිත කියන එක ක්‍රියාත්මක වෙන්නේ. මතර විඥානය තනියම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විඥානය කියලා කියන්නේ අභිධර්මයේ හිත කියලා සඳහන් වුණාට ඒක තනියම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක ක්‍රියාත්මක වෙන්න තවත් කරුණු කාරණා කීපයක්, ධර්මතා ටිකක් එකතු වෙන්න ඕනේ. ඒතර මොකද්ද මෙතන එකතු වෙන්නේ? දැන් අපි ගත්තොත් අපේ ඇහැ කියලා ආයතනයක් තියෙනවානේ. ඒ කන කියලා ආයතනයක් තියෙනවා. නාසය, දිව, කය, මනස කියලා ආයතන 6ක් තියෙනවා. ඔය ආයතන වල තියෙන පින්නතුනි ප්‍රසාදයක්. ඇහි තියෙන ප්‍රසාදයට අපි කියනවා චක්කු ප්‍රසාදේ. කනේ තියෙන ප්‍රසාදයට කියනවා සෝත ප්‍රසාදේ. නහයේ තියෙන ප්‍රසාදයට කියනවා ගාන ප්‍රසාදේ. දිවේ තියෙන ප්‍රසාදයට කියනවා જીවහා ප්‍රසාදේ. කය ප්‍රසාදයට කියනවා කාය ප්‍රසාදේ. මනේ තියෙනවා ඒ වගේ අරමුණු ගන්න පුළුවන් ආකාරයක්. ඒකට කියනවා වස්තු රූපේ කියලා. වස්තු රූපේ. එතකොට මෙන්න මේවට පින්නතුනේ අර බාහිර ආරම්මණයන්, අරමුණු ඇදෙනවා. එහෙම නැත්නම් සම්බන්ධ වෙනවා. මොනවාද සම්බන්ධ වෙන්නේ? බාහිරයේ තියෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා වලින් හැදිච්ච රූප කලාප වල තියෙන වර්ණය කියන එක තමයි ඇහැට ගෝචර වෙන්නේ. ඇහි ප්‍රසාදයට එන්නේ. ඇහැට එන්නේ වර්ණය. දැන් ඔය අපිට පේන එක මේ ගස් වල පාට පේනවා, එක පාට පේනවා. ඒ පාට වර්ණය කියන එක එන්නේ ඇහැට. ඇහි තියෙන චක්කු ප්‍රසාදයට. හැබැයි ආලෝකයේ තියෙන්න ඕනේ. එතකොට කනට එනවා, කනේ තියෙනවා කම්බරේ ඇතුලේ තියෙනවා. අන්න ඒ කම්බරේට එහෙම නැත්නම් සෝත ප්‍රසාදයට එනවා ඒ ශබ්දය කියන එක. එතකොට ශබ්දය කියන එක ඇති වෙන්නේ රූප කලාප ගොඩක් පිණ්ඩනේ. දැන් අපි මේ තියෙන රූප දෙකක් එකතු වෙනවා. දැන් ගස් දෙකක් එකට වදිනකොට ඒකේ සද්දයක් නිකුත් වෙනවා. වායෝ ධාතු හරහා තමයි කනට එන්නේ. වලාකුළු දෙකක් එකට ඇතුල් වෙනකොට ඒක ගොරවනවා කියලා කියනවා. අකුණු ගහනවා කියලා. ඒ සද්දේ වාතය හරහා කනට එනවා. ඒ තරංගයක් විදිහට. ඒ කනේ ප්‍රසාදයට ඇවිල්ලා වදින්නේ. එතකොට නහයෙත් තියෙන එලුකුරයක් වගේ කොටසක් ඒකට එනවා. මේ අපි ගඳයි සුවඳයි කියලා කියන්නේ ඔය එන්නේ නහයටනේ. ඒතර ඒකට නහයට එනවා. දිවේ තියෙන ඔය ප්‍රසාදය ඒ නෙළුම් මල් වල පෙති මේ රේණු වගේ කියලා කියනවා. ඒකට එනවා රසය. දැන් අර එළියේ මොන හරි කොයි හරි තැනක රසයක් තියෙනවා නම් ඒක දිවේ තියන්න මේපැයි. දැන් ලුණු කැටයක් තියෙනකොට ඒක දිවේ තියෙනවා.
අන්න තියෙනකොට තමයි රසය දැනෙන්නේ. එතකොට ඇඹුල් මොන හරි තියනවා නම් දෙහි ගෙඩියක් නම් ඒකේ අර ඉස්ම දිවේ තියන්න ඕනේ. එතකොට තමයි රසය දැනෙන්නේ. රදිවට පුළුවන් ඒ රසය දැනුවත් වෙන්න. එතකොට මෙන්න මේ විදිහට කයට එනවා. ඒ වගේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට කියලා කියන්නේ මේ හිස කෙස් වලට, ලොම් වලට, නියපොතු වලට දැනෙන්නේ. කයේ අනිත් හැම තැනටම දතට, දත් වලට පවා දැනෙනවා. ඒකනේ දත් කැක්කුම් එහෙම හැදෙන්නේ. ඒ වගේ තර ස්නායු වගේ තියෙනවානේ. ඉතින් ඒවා තමයි ප්‍රසාද කියලා කියන්නේ. කයේ ප්‍රසාද හැම තැනම දෙන බඩවැල් වල හිටන් තියෙනවා. ඒ වේදනා දැනෙන්නේ, සීතල දැනෙන්නේ, රස්නේ දැනෙන්නේ, මధుරයක් කනවා දැනෙන්නේ. මේවට කියනවා පොට්ටබ්බ රූප කියලා. එතකොට යන්නේ ස්පර්ශයන් තමයි කයට දැනෙන්නේ. එතකොට ඊළඟට තියෙනවා මනස. මනස කියලා කියන්නේත් ඒකත් ආයතනයක්. මන ආයතනය කියලා කියනවනේ. ඒක වස්තු රූපය කියලා එකක් තියෙනවා. ඕකට තමයි ධම්මාරම්මන කියන ඒවා එන්නේ. මොනවාද මේ ධම්මාරම්මන කියලා කියන්නේ? අපි කලින් දැකපුවා, අහපුවා, ආග්‍රහණය කරපුවා, රස විඳපුවා, ස්පර්ශ ලැබපුවා නැවත නැවත මතක් වෙනවා නම් ඒ මතක් වෙන්නේ මනසට. මතක් වෙනවා, මතක් කරනවා. අන්න ඒ විදිහට මේ මනසට තමයි වෙන්නේ. ඒක අපි පේන එකක් නෙවෙයි. එලේ ධාතු ආධාර කරගෙන හෘද වස්තුවේ ඒ ප්‍රසාදය තියෙන්නේ කියලා කියනවා. ඒවට ප්‍රායෝගිකව බලන්න පුළුවන් ඔය බය වෙච්ච වෙලාවට එහෙම. අපේ ගැහෙන්නේ කොහෙද කියලා පපුවනේ. එතකොට අපිට තේරෙනවා එතෙන් තමයි මේ ආරම්මන එන්නේ. එහෙනම් දැන් පැහැදිලිව පේනවා මේ ආරම්මණයක් ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට එනකොට මේ ආරම්මණය ගැන දැනුවත් භාවය කියන ශක්තියක් ඇති වෙනවා. ඔකට පාලියෙන් කියන්නේ ද්වයම් පටිච්ච විඥානං සම්භෝති කියලා. ඒ කියන්නේ දෙකක් එකතු වෙනකොට විඥානය සකස් වෙනවා. විඥානය කියලා කියන්නේ දැනුවත් වෙනවා. මොකද දැනුවත් වෙන්නේ? වර්ණය දැනුවත් වෙනවා. වර්ණ රූපය දැනුවත් වෙනවා. ශබ්ද රූපය දැනුවත් වෙනවා. ගන්ධ රූපය දැනුවත් වෙනවා. හරි. ඊළඟ රස රූපය දැනුවත් වෙනවා. අර ස්පර්ශයේ රසනේ හැම දැනුවත් වෙනවා. මේ වගේම අර එක එකව කල්පනා වෙනවා, මතක් වෙනවා, ඒව දැනුවත් වෙනවා. අන්න ඒකට කියනවා විඥානය කියලා. ඒතර විඥානේ හටගන්නේ කොහෙවත් තියෙන එකක් නෙවෙයි මේක. මේ දෙකක් එකතු වීම නිසා මේක හේතුඵලයක් සකස් වෙන්නේ මේ විදිහට. ඒතර විඥානේ සකස් වෙනවා. ඒ වගේම ඒ විඥානේ සකස් වෙනවා. ඒ වගේම ඒත් එක්කම හට ගන්නවා නාම ධර්ම සමූහයක්. මොනවාද ඒ නාම ධර්ම සමූහය? ඒ තමයි පස්ස. ඒ කියන්නේ මේ තුනේ එකතුවට බුදු පියාණන් වහන්සේ නම දානවා ස්පර්ශය කියලා. මොකද්ද තුන? ඇහැයි, වර්ණ රූපයයි, චක්කු විඥානයි. තින්නම් සංගති පස්සෝ. පස්සපච්චය වේදනා. ඒ ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන මේ ආරම්භණය සම්බන්ධයෙන් වේදනාවක් තියෙනවා. මනාප වේදනාවක් ගැන ඒකට කියනවා සුඛයි කියනවා. අමනාප වේදනාවක් නම් ඒකට කියනවා දුකයි කියලා. අප්‍රිය නම් එතකොට නැත්තම් ඒක උපේක්ඛා සහගත වේදනාවකුත් තියෙනවා. මධ්‍යස්ථ වේදනාව. අපි කැමති කෙනෙක් එහෙම දකිනවා නම් සුඛ වේදනාවනේ. අකමැති කෙනෙක් දකිනකොට දුක්ඛ වේදනාව. අඳුරන්නේ නැති කෙනෙක් වගේ දැක්කොත් ඒක උපේක්ඛා වේදනාවක් නෙනේද එතකොට. අනේකට කියන වේදනාව. ඒ වගේම හඳුනා ගැනීමකුත් සිද්ධ වෙනවා. ඒක හඳුනා ගන්නවා. එතකොට මේ වර්ණය හඳුනා ගන්නවා. ඉස්සෙල්ලාම වෙන්නේ වර්ණය හඳුනා ගැනීම. එතකොට ආන්ගේගේ හඳුනා ගැනීමක් වෙනවා. ඒකට කියනවා සංඥාව කියලා. ඒතර සංඥාව තියෙනවා. ඒතර විඥානය සංඥාව ඊළඟට තියෙනවා චේතනාව. චේතනාවෙන් තමයි මේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ. ඒ කියන්නේ පෙර කොහොමද අපි මේක කරලා තියෙන්නේ? ඒ විදිහට මේක ක්‍රියාත්මක වෙන්න, ඒ කියන්නේ තමන්ගේ පුරුදු විදිහට මේක ක්‍රියාත්මක වෙන්න චේතනාව තමයි මුල් වෙන්නේ. කියන්නේ ඒකට ඊට පස්සේ මේකට මානසිකාරයත් එකතු වෙනවා. යෝනිසෝ මානසිකාරය නම් හොඳ පැත්තට ක්‍රියාත්මක වෙනවා. කෙලෙස් අඩු කරන පැත්තට, කෙලෙස් නැති කරන පැත්තට. අයෝනිසෝ මානසිකාරය නම් ඉතින් කෙලෙස් වැඩි වෙන පැත්තට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක හිතනවා මේ රූපේ මගේ කරගෙන රූපයක් දකින්න මගේ කරගන්න තිබ්බනම් හොඳයි. ලස්සනයි, හොඳයි, මනවයි අත්පත් කරගන්න. ඉතින් මේ වගේ ක්‍රියාවක් ඇති වෙනවා මෙතන. ඉතින් එතකොට ඒක තමයි බලන ක්‍රියාකාරීත්වය. මොකක් හරි දෙයක් ඇත්තට මෙතන රූපයක් පේනවා.
පේන ක්‍රියාකාරී. ඇහැට රූපයක් වැටෙනකොට ඔබට මට සතෙකුට ඕන තැනක ඔය විදිහට ඇහැක් තියනවා නම් ප්‍රසාදයක් තියනවා නම් ඕක තමයි සිද්ධ වෙන්නේ. මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හැබැයි එක එක්කෙනාට වෙනස්. මිනිස්යාගේ ස්වභාවයට වඩා අනිත් තැන්වල පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් මනුෂ්‍ය ස්වභාවයේ තියෙන්නේ මේකම තමයි. අනිත් ඒ වගේ තියෙන හඳුනා ගැනීම ඒව වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒව දන්නේ නැහැ. නමුත් ඒ වගේ තියෙන ඒවම තමයි. දිව්‍ය කෙනෙකුට අපේ ඇහැ නැහැනේ. දිබ්බ චක්කුවක් තියෙන එතකොට. එතකොට එයාගේ තියෙන ඇහැට අනුව තමයි ඒව සකස් වෙන්නේ. දැන් බ්‍රහ්ම ලෝකයේ ඊට වඩා වෙනස්. එතනත් හැබැයි මේව හට ගන්නවා. එතකොට මෙන්න මෙතන ඒ ඇහැට රූපයක් පේනවා. ඒතර ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. ඉතින් මේක සම්පූර්ණ මේ ක්‍රියාවලියම අපිට හිත කියලා ගත්තාම පහසුයි තේරුම් ගන්න. බලන ක්‍රියාවලිය තමයි බලන හිත කියලා කියන්නේ. අර විඥානේ විතරක් නෙවෙයි එතන තියෙන්නේ එතකොට. එතන තියෙනවා රූප තියෙනවා, ඒ කියන්නේ ඇහැ තියෙනවා, වර්ණ රූපේ තියෙනවා, චක්කු විඥානේ තියෙනවා, නාම ධර්ම ටික තියෙනවා. පස්ස වේදනා, සංඥා, චේතනා, මනසිකාරයක් තියෙනවානේ. ජීවිතේන්ද්‍රයේ ඒකාග්‍රතාවය ওই දෙකක් තියෙනවා. මේ ක්‍රියාකාරීත්වයක් තමයි මෙතන සකස් වෙන්නේ. ඉතින් ඔන්න ඇහෙන් ওই ක්‍රියාකාරීත්වය සකස් වෙනවා. කනෙනුත් එහෙමයි. සද්දත් එනවනේ ওই ක්‍රියාකාරීත්වය සකස් වෙනවා. නහයනුත් ඒක සිද්ධ වෙනවා. දිවෙනුත් එනවා. දැන් රස දැනෙනවා. කයනුත් එනවා. ඒ වගේ මනසටත් එක එකව මතක් වෙනවා. දැන් අපි කන්නේ බොන්නේ යන්නේ එන්නේ මනසට ඒ තීරණයක් ආවම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක හිත ගොඩාක් එකතු වෙලා වෙන්නේ. ඒතර මනසෙන් හදන හිත තමයි ගොඩාක් තියෙන්නේ ඇත්තටම. එතකොට දැන් මෙතන පැහැදිලිව තියෙන මේ දැන් අපි දැනගන්න ඕනේ මේ චිත්ත වේගය කොච්චරක්ද කියලා. හිතේ වේගය. එතකොට පින්නතුනේ කවදාවත් එක හිතක් උඩ තව හිතක් හටගන්නෙම නැහැ. එක හිතක් බිඳිලා තමයි ඊළඟ හිත හටගන්නේ. එතකොට චිත්ත වේගය අපිට තේරුම් ගන්න චිත්තයේ ආයශය පෙනෙන අභිධර්මයේ චිත්තක්ෂණ එකයි කියලා. ඒ කියන්නේ ඇහැට රූපේ ස්පර්ශ වෙනකොට චක්කු විඥානේ හට ගන්නවා, නාම ධර්ම ටික හට ගන්න. ඒ ක්‍රියාවලියට යන්නේ චිත්තක්ෂණයයි එකයි. චිත්තක්ෂණයට ওই හේතු ටික සකස් වෙච්ච ගමන් චිත්තක්ෂණයේ බිඳුණා. චිත්තක්ෂණයේ තියෙන ෂණ තුනක්. ෂණ තුනක් කියලා කියන්නේ උපාද ෂණේ, ඊළඟ තිති ෂණය, ඊළඟට භංග ෂණය. උපාද, තිති, භංග. එතකොට මේ චිත්තක්ෂණයේදී ඉපදිලා පැවතිලා බෙදෙනවා. හිතා ගන්නත් බෑ. තියනවා කියන එක හොයන්නත් බෑ. එනවා යනවා විතරයි. ඇත්තටම මෙතන තියෙන්නේ. කොහොමත් අපිට එක හිතන්න අඳුර ගන්නම බෑ. ඉතින් අපිට වෙන්නේ මහා වේගයෙන් මේක සිද්ධ වෙන්නේ. ඉතින් ඒකින්ද තමයි අපි මුලාවකටපත් වෙලා තියෙන්නේ. මහා මුලාවක්. ඒක තේරෙයි මේ දේශනාව අවසානට යනකොට ඇත. එතකොට දැන් අපිට මේ විදිහට දැන් කල්පනා කරන්න හොඳට තේරුම් ගන්න මේ මුලාව කොච්චරක්ද කියනවා නම් දැන් අපි මේ අපිට තේරෙන්නේ මේ ඔක්කොම එකට වෙනවා කියලා ජීවිතේ. දැන් අපි උදාහරණයක් ගමු. අපි දැන් මොන හරි කෑමක් කකා ටීවී එක බල බල ඉන්නවා. දැන් කෑමක් කකා ටීවී එක බල බල ඉන්නකොට එතකොට කෑමේ රසය කොහාටද දැනෙන්නේ? දිවටනේ. ඒ වගේම කෑමේ සුවඳ දැනෙන්නේ කොහාටද? නහයටනේ. කෑම ටීවී එකත් පේනවා නේද අපිට දැන්? ටීවී එකත් බල බලනේ කරන්නේ. එතකොට ටීවී එකේ රූපයක් යනවා. ඒ රූපේ එන්නේ කොහාටද? ඇහැටනේ. එතකොට ඒ රූපේ විතරක් නෙවෙයි ටීවී එකේ ශබ්දය එන්නේ කොහාටද? කනටනේ. එමුනා සින්දුවක් හරි මොකක් හරි යන වැඩසටහනේ නිවේදිකාව කතා කරන හඬ එනවා. නැත්නම් ඒ ගායකයෙක් සින්දු කියනවා නම් ඒ හඬ එනවා කනට. කවුරු හරි කතා කරන හඬ කනට එනවනේ. එතකොට ඒ රූපයත් පේනවා, සද්දයත් ඇහෙනවා. අර බත් එකේ සුවඳත් එනවා. දිවට රසයත් එනවා. ඊළඟට ඔය ඇස්සේ මధుරයකුත් කනවා. දැන් අපිට මේ ඔක්කොම ටික තේරෙන්නේ ඔක්කොම එකට වෙනවා කියලා වගේ නෙවෙයිද බලන්න. ඉස්සලට එහෙමුණොත් එහෙම අපිට ප්‍රායෝගිකව අපිට දැනෙන්නේ එකකට පස්සේ එකක් නම් අපිට සින්දුව අර කට හොල්ලලා ඉවරුණාට පස්සේ සින්දුව ඇහෙන්න ඕන. නැත්තම් සින්දුව ඇහිලා කට හොල්ලන්න ඕන. එහෙම වෙන්නේ නැහැනේ. අපිට වෙන්නේ කට හොල්ලන ගමන්ම දැන් අපි කෝන කෙනෙක්ගේ කතා කරනකොටම කට හොල්ලන ගමන්ම එයාගේ හඬත් අපිට ඇහෙනවනේ. එයා ඉස්සරහා ඉන්නකොට නේ සාමාන්‍ය ටීවී එකේම ඉන්න ඕනෙත් නෑ.
ඒ වුණාට ඇත්තටම වෙන්නේ මොකද්ද? ඇත්තටම වෙන්නේ පින්නතුනේ අපිට යම්කිසි විදිහක් රූපයක් දකිනවා නම් ඒ දකින හිතෙන් අහන්න බෑ. ඒක තමයි ඇත්ත. දකින හිතෙන් අහන්න බෑ. අහන හිතෙන් දකින්නත් බෑ. එතකොට අහන දකින හිත වලින් ආග්‍රහණය කරන්නත් බෑ. ඒ එක හිතකින්වත් රස විඳින්න බෑ. ඔය එක හිතකින්වත් ස්පර්ශ ලබන්න බෑ. මොන හරි පහසක් එනවා නම් ඒක ලබන්න බෑ. සීතල දැනෙනවා නම් ඒක දැවෙනවා නම් ඒ අර ඔක්කොම හිත නිරුද්ධ වෙලා තමයි මේ හිත හටගන්නේ. ඒ වගේම ඒ විදිහට මේ හිත පුදුම වේගයකින් එහෙනම් ඔය ඇත්තන මොන හරි කල්පනක් වෙනවා සමහරලාට. බත් කන ගම මොකක් හරි ඊයේ කරපු එකක් කල්පනා වෙනවා. එතකොට ඒ කියන්නේ මනටනේ. එතකොට බලන්න පින්නතුනේ මේ තරම් වේගයෙන් මේ ඇති කරගන්නා වූ සිත් පරම්පරාව මහා වේගයකින් ඇති වෙවි නැති වී යන හැටි බලන්න. එතකොට මෙන්න මේ ඇති වෙලා නැති වෙලා යන මේ හිත් පරම්පරාව කොච්චර වේගයක්ද කියන එක, කොච්චර වේගයෙන් මේක සිද්ධ වෙනවද කියන එක බලන්න. ඒ කියන්නේ අපිට චිත්තක්ෂණ එකයි නම් එක වෙලාවට එක හිතන්න පුළුවන් වෙන්නේ බලන්න. නමුත් බලන්න කොච්චර වේගයකින් සිද්ධ වෙනවද මේ කාරණාව. එතකොට බලන්න එතනදී දැන් අපි ගත්තොත් එහෙම තව උදාහරණ කීපයක් ගමු. මේක වෙන්නේ මේ වේගයෙන් හින්දා තමයි අපිට තේරෙන්නේ ඔක්කොම එකට වෙනවා කියලා. දැන් අපි සාමාන්‍ය උදාහරණයක් විදිහට ගත්තොත් එක දිගටම වේගයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙනවා නම් ඒක අපිට එක ධාරාවක් විදිහට පේන්නේ. එක දිගටම වෙනවා නම් දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ කාන්තාරයක් මැද්දේ හරක් රැලක් යන දිගට යනවා. උඩින් ඉඳන් බලන මිනිහෙකුට පේන්නේ හරක් යනවා කියලා පෙනේද නිකන් කළු පාට මොකක් හරි නූලක් වගේ යනවා ඉඳන් පෙනේද කියලා බලන්න. එකපස්සේ එක යනවනම් ඊට පස්සේ එක දිගට මොකක් හරි ඇදෙනවා කියලා පෙනේ සර්පෙක් යනවා. නමුත් ළඟට ගිහින් බැලුවාම පේනවා මේ හරක් දෙන්නෙක් අතර පරතරයකුත් තියෙනවා. හරක් දෙන්නෙක් අතර පරතරයකුත් තියෙනවා. හරකෙකුට පස්සේ හරකෙක් යන්නේ. දැන් කූඹි පේලියකුත් බලන්න. ඈතට අර ගිරි පේලියක් යනකොට ඈතට පේන්නේ නැහැ මේක එක කූඹිය යනවා නම් පේන්නේ නැහැ. කළු පාඩට නිකන් මොකක් හරි තියනවා කියලා පේන්නේ. ළඟට ගියාම පස්සේ තමයි පේන්නේ මේ කූඹි ගොඩක් එහෙට මෙහෙට යනවා කියලා. එතකොට අපිට මේ ඒ වේගයෙන් සිද්ධ වෙනකොට ඒවා එක ධාරාවක් විදිහට පේනවා. එකක් එකට පස්සේ එකක් කියලා පේන්නේ නැහැ. එතකොට අපිට මේක දිගටම පේනකොට දැයෙනකොට අපි හිතනවා ඒක දිගටම තියෙන එකක් කියලා. අන්න එතන මුලාවටපත් වෙනවා. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඇත්ත දන්නේ නැහැ. එකකට පස්සේ එකක් සිද්ධ වෙනවා, එකක් බිඳෙනවා, එකක් බිඳිලා ඊගාව එක සිද්ධ වෙනවා. එක හරයකට පස්සේ අනිත් හරක යන්නේ කියලා එක තැනකටලා බලා ඉන්නකොට අපිට පේනවනේ එහෙම බලන් හිටියොත්. නමුත් අර විදිහට සමස්තය තමයි අපිට පේන්නේ සාමාන්‍ය විදිහට උඩින් බලපුවා. ඒ වගේ එනම් ගන්න තීරණේ වැරදිනේ අපි. මේ වගේ වේගෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක අපිට තේරෙනවා. දැන් බත් කන කතාවම ගන්න. අපි ඒ වෙලාවේ මං මොකද්ද කරේ කියලා ලිව්වොත් එහෙනම් ලියන්න කිව්වොත් ටීවී එකේ සින්දුවක් අහන ගම බලලා අහන ගමම බතුත් කෑව රසත් දැවුන ඔක්කොම එකට වුණා කියලා ලියයි. නැත්නම් ඊට පස්සේ මෙහෙම වුණා කියලා කියන්නේ නැහැ. ඒ හින්දා පුදුමාකාර විදිහට මේ හිත නේද හිතේ වේගය. ඉතින් හිතා ගන්න බැරි තරම් මේකේ වේගයක් තියෙනවා. මේ හිතා ගන්න බැරි තරම් වේගයක් අපිට මෙහෙම හිතන්න බෑ. දැන් භාග්‍යතුන් වහන්සේ නමකට විතරයි එක හිතක් අහුවෙන්නේ. ඉතින් අපිට මේ අසුරක් ගහන මොහොතකත් හිත කෝටි ගාණක් කොහොම ඇති වෙලා නැති වෙලා යනවා. මහා වේගයක්. හැම වේගයෙන් මේක සිද්ධ වෙනවා. දැන් දවස පුරාම ගත්තත් බලන්න කොහොමද කියලා ජීවිතේ. දැන් උදේ අපි නැගිටිනවානේ. ඒ කියන්නේ හැරුණාට පස්සේ හිත නිින්දෙදි තියෙන භවංගෙන් පස්සේ අපි නැගිටිනවා. දැන් නැගිටින්නත් අපිට කොන්ද කෙලින් කරගන්න හිත එපේ. ඇඳෙන් බහින්න හිත එපේ. එතෙන් ඉඳන් මේ බාත්රූම් එකට යන්න හිත ඕනේ. මුත්‍රා කරන්න හිත ඕනේ. මූණ හොදා ගන්න හිත ඕනේ. දත් මදින්න හිත ඕනේ. එක හිතන්නේ නෙවෙයි හිත පරම්පරාවල් ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ දත් මැදලා ඉවරලා මූණ පිහ ගන්න ඕනේ.
මොන හරි තේ එකක් හරි හදන්න ඕනේ, ඒකට හිත ඕනේ, තේ බොන්න ඕනේ, ඒකට හිත ඕනේ. හිත සකස් වෙනවා. දැන් බලන්න අර උදේ ඉඳන් තිබුණ හිත හැම එකම මොකද උනේ? ඒවා ඉපදුනා, බිඳුනා, ඉපදුනා, බිඳුනා, ඉපදුනා, බිඳුනා. හැබැයි අපිට ඔහොම ඉපදෙනා බිඳෙනා කියන එක සාමාන්‍ය ජීවිතේ එහෙම පේන්නේ නැහැ. අපිට තේරෙන්නේ උදේ යන්න කිට්ටා, බාත්රූම් ගියා කියයි කට්ටිය. මම මේ මූණ හේදුවා, දත් මැද්දා. අද දවසේ කරපු වැඩ ටික ලියන්න කිව්වොත් එහෙනම් සමහර ඒවා මතකත් නැහැ. ඒ තරම් සිහියක් නැතුව කරපුවක් තියෙනවා. හැබැයි ඔතෙන්ද සිහිය දැම්මොත් අපිට පේනවා මේ හිත් පරම්පරාවක් තමයි මෙතන ක්‍රියාත්මක වෙවි බිඳි 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 යන්නේ. ඒකට තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ සතිපට්ඨානෙ. මේ හිත් කොච්චර වේගයෙන් යනවද කියන එක පේනවා ඔය ඇත්තෝ ඒ ක්‍රියාවලිය සිහියෙන් හිටියොත්. නැතුව පේන්නේ නැහැ. ඒකට මේ වගේ ධර්මයක් අහන්නත් ඕනේ. ඇහුවේ නැත්නම් ඒක තේරෙන්නෙත් නැහැ. මුලාවටමපත් වෙන්නේ. එතකොට අපි දැන් බලන්න මෙන්න මේ හිත ඒ වේගය තව අපි ගත්තොත් එහෙම ඒ වගේ හිත වේගයට උදාහරණ ගන්න පුළුවන්. දැන් අපිට වතුර බින්දුව වැටෙන එක ගන්න පුළුවන් එක පැත්තකින්. දැන් වැස්ස වේලාවකට ඔන්න වතුර බින්දුවක් වැටෙනවා. ආයෙ වතුර බින්දුවක් වැටෙනවා. ආයෙ වතුර බින්දුවක් වැටෙනවා නේ අර වැස්සේ අඩු වෙනකොට. වැස්ස වැඩි වෙනකොට බින්දුවකට පස්සේ බින්දුවක් වැටෙනවා පේනේද මහා ජල දහරවල් වෙනවා පේනවා. ජල දහරවල් වෙනවා පේන්නේ. අර බින්දු ගොඩක් එකතු වෙලා ඉන්නේ දැන්. ඒකට කදම්බයක් මේක පොදියක් විදියට එන්නේ. දැන් අපිට ඔය සේලයින් එහෙම දෙන්න තැනක ඒත් එහෙම එක එක සේලයින් බින්දුව බින්දුව වැටෙන උඩින් පේනවා. අර බෝතලේ ළඟින්. හැබැයි ඔක වැඩි කරොත් එහෙම පල්ලෙහායි. ඒක දහරාවක් විදියට දිගට යනවා පේනවනේ. හැබැයි ඒත් එන්නේ බින්දුව බින්දුව. බින්දුව බින්දුවමයි එන්නේ. එහෙනම් පින්නතුනේ මේ වගේ එක දිගටම නේද බින්දුවකට පස්සේ තව බින්දුවක් බින්දුවකට පස්සේ තව බින්දුවක් හඳුනා ගන්න පුළුවන් එන්නේ හිමින් දැක්කොත් විතරයි. මේ ක්‍රියාවලිය හරිම හිමින් සිද්ධ වුණොත් විතරයි. නමුත් එහෙම හිමින් සිද්ධ වෙන්නේ නැහැ කවදාවත් ලෝකේ. මේ සත්‍යයගේ පුජ්‍යලයාගේ මේ වැඩේ හිමින් සිද්ධ වෙන්නේ නැහැ. මහා වේගය. මොකද චිත්තක්ෂණයේ ආයුෂ තියෙන්නේ. ඒකට උදාහරණයක්වත් නැහැ හරියට. සමහර තැන්වල තියෙනවා මේ ඇස්පිල්ලමක් ගහන වෙලාව තියෙනවානේ. ඒක කෝටි ගානකට බෙදුවත්, ලක්ෂ ගානකට බෙදුවත් ඒකේ කොටසක් ගත්තත් චිත්තක්ෂණය කියලා කියන එක කියන්න බෑ කියලා කියන්නේ. තප්පර, මිලි තප්පර, නැනෝ තප්පර වලින් එහෙම කියන්න බෑ මේක. ඒ තරම් වේගයෙන් මේ චිත්තක්ෂණය ඇති වෙනව නැති වෙනව. ඉතින් බලන්න එහෙනම් දැන් අපේ කොච්චර දවසට හිත ඇති වෙනවද? දැන් අපි පාඩම් කරොත් එහෙම ඒ පාඩම් කරනකොට යකුරු ඔක්කොම කියවන්න එපා. මොකක් හරි පොතක් හරි පත්තරයක් හරි බලනවා. ඒ අකුරු ඔක්කොම කියවනවනේ. ඒතකොට මතක තියාගන්න ඔය ඇහැට ඒ රූපය. ඇහැට රූපේ එන්නත් එපා. දැන් අයන්න කියන එක ඇහැට එනවා. ඒතකොට එයා හඳුනා ගැනීම කරන්නේ මොකද්ද? ඇහැට එන වර්ණය විතරයි. ඒතකොට ඒ වර්ණය ගන්න එතන හිතක් පහළ වෙන්න ඕනේ. ඒතකොට ඒකට කියපු ඒ හිත ඒක වර්ණේ එක තැනක නෙවෙයි. අයන්නේ තියෙන ඒ තින්තවල තියෙන වර්ණේ හැමතැනම ගන්න. ඒතකොට අපි අයන්නේ පාට උඩ පාටයි පාට කරලා තිබ්බ කියලා අයන්නේ. උඩ රතු පාට ඊළඟට මිනිල් පාට ඔහොම පාට කරපු අයන්නත් තියෙනවා. ඉතින් ওই පාට ටික අපි අයන්නේ දිහා බැලුවම පේන්නේ නැද්ද ඔක්කොම? පේනව නේද? එහෙනම් එක ඉදිකටු තුඩක තියෙන එක වර්ණ කෑල්ල ගන්නත් ඒකට හිතක් ඕනේ. එහෙනම් අයන්නේ කියන එකේ වර්ණය ගන්නත් කොච්චර හිත ගොඩක් ඕනද කියලා බලන්න. අයන්න කියන එකේ වර්ණය ගන්නත් ඒ තරම් හිත ගොඩක් ඕනේ. ඒවා ඇති වෙලා නැති වෙන්න ඕනේ. ඊට පස්සේ ඒ තියෙන රූපේට අපි පෙර කියලා දෙනවනේ පුංචි කාලේ ඉඳන් ඇඟිල්ලෙන් තියලා මේවා කරලා ඇඳලා ඕකට කොහොම හරි අපිට කිව්වනේ ඉස්සර අයන්න කියලා. දැන් ඒවා මනසට එන්නත් එපේ. ඒ කියපේවා, ඒ දැකපේවා, ඒ ලියපුවා, ඒ ගත්තේ ඔක්කොම ටික දැන් මනසටත් එනවා. මනසට ආවහම බල තමයි ඒ අයන්න කියලා අපි සම්පූර්ණ මේ හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ. අර ඇහෙන් විතර වර්ණේ විතරයි ගන්නෙ. ඊට පස්සේ තමයි අනිකුත් දේවල් එකතු කරලා අහපුවා, දැකපුවා, කියපුවා අයන්න කියලා අපි කියවනනේ. ආයන්න ඔය කියපු සද්ද එකතු කරගෙන ඔන්න මනස ඇතුලෙන් අපි මොකද කරන්නේ? මේ ඒ අයන්නට අදාළව තියෙන ඒ සංඥා වලින් හදාගත්ත චිත්ත පරම්පරාවක් හදන මනසේ.
ඒක දකිනකොට ආයන්න දකිනකොට ඔය ටික වෙලා ඉවර නැද්ද? අන්න අයන්න දකිනකොටම ඔය ටික ඔක්කොම වෙලා. කොච්චර වේගයකින් එහෙනම් අයන්න කියන්නේ හිත අත ගන්න ඕනද බලන්න. දැන් අයන්න කියෝන එක වෙනයි. හිතෙන් කියන එක වෙනයි. කටින් කිව්වොත් එහෙම. ඒ සංඥාව ඇවිල්ලා ඊට පස්සේ අපේ උගුරට මේ තියෙන ඒ මස් වැඩ කරන්න හිටන් හිට ඕනේ. ඒකෙන් මේ වාතය පාලනය කරලා හඬ පිට කරන්න හිට ඕනේ. මේ කොච්චර වේගයකින් දැන් මේ කතා කරන ධර්ම දේශනා කරන කොච්චර වචන කතා කරනවද බලන්න අකුරු. ඔය හැම අකුරක් ගානේ මෙහිත් හට ගන්නවද බලන්න. හට ගන්නවා බින්දෙනවා හට ගන්නවා බින්දෙනවා හට ගන්නවා බින්දෙනවා. මෙන්න මේ හට ගන්නව බින්දෙන හට ගන්නව බින්දෙන හට ගන්නව බින්දෙන හිත දිහා බලා ඉන්න දවසක් පුරාවට දෙකක් පුරාවට තුනක් පුරාවට මොකද වෙන්නේ කියලා බලන්න. කොච්චර මේ හිත හට ගන්නවද? ඇහැට රූප එනවා බින්දෙනවා කණ්ඩ සද්ද එනවා යනවා. දිවට රස එනවා. රසය දැනෙන්නේ හරි පොඩිනේ. දැන් බත් ටිකක් හරි මොන හරි කනවා කියනකොට ඒක දැනෙනවා. ඊට පස්සේ ඒක නැති වෙනවනේ. ආයෙ එකක් තියාගන්න එපා. ආයෙ දැනෙන්නේ. අපි නැවත මේක දැන් තියනවනේ අර රසය. දැන් රසය ආවට පස්සේ රසය නැති වෙනවනේ. නැති වුණාට පස්සේ බලන්න අපි ඒකේ නවතින්නේ නැහැ නේ. ආයෙත් මොකද කරන්නේ? ආයෙත් කෑල්ලක් කාලා ආයෙත් තියාගන්න ඕනේ. ඉතින් මේ ක්‍රියාවලිය බලන්න මේ බිඳෙන හින්දා ඉපදෙනවා බිඳෙනවා නම් ඒ බිඳෙන හින්දා ඒ බිඳෙන එකෙන් ඇති වෙන පීඩාව නැති කරගන්න මොකද කරන්නේ? ආයෙ පාරක් ආයෙත් තියාගන්න දිවට. නේද? දැන් සින්දුවක් එකපාරක් ඇහුවට ඒක මදිනේ අය අහනවනේ. නැවත දෙනවා. මේ හිතේ වේගයෙන් මේක බිඳෙනවා. මොන විදිහට දුන්නා? ආයෙ දුන්නත් වැඩන්නේ. ආයෙත් ගෙනහිල්ලා අරන් ගිහිල්ලා. දැන් අපේ මේ කිලෝ ගාණක් තියෙන කය කිලෝ 60 70 අරගෙන මේ තියෙන රූප පෙන්නන්න, සද්ද පෙන්නන්න, කෝච්චිය අරයි යනවා, බස් එකේ අරයි යනවා. ප්ලේන් එකේ අරයි යනවා. එක තැන් වල අරන් ගිහලා පෙන්නවනේ. දැන් කනකොට ලුණු මදි නම් බාන කිලෝ ගාන උස්සගෙන කුස්සියට ඇරයි යනවනේ. මේක අරන් ගිහලා ලුණු ටික දාගෙන බත් එකට. ඒක කනවනේ. මේ හිත වේගය දකින්න නැති හින්දානේ මේ මොන විදිහට දැන් ඒ රසයට අපි ගිජු වුණාට දැන් ගිජු වීමක් තියෙනවානේ මේක දිගටම තියෙන එකක් කියලා පවත්වන්න පුළුවන් එකක් කියලා. ඉතින් ඒකට අපි තමයි මුලාවටපත් වෙනවා තව. දිගටම තියනවා කියලා හිතපුවා. වතුර ටැප් එකක් අරපුවාම ඒකට එකක් පස්සේ බින්දු වැටෙන එක අපි වේගයෙන් වැඩි කරගම වේගෙට එනවා. ඒ නිසා තමයි මේ වේගයෙන් සිද්ධ වෙනකොට මේ නිත්‍ය සංඥාවකින් දැනෙන්නේ ඒකයි අපිට මේ. ඔක්කොම තියෙනවා. මම බලනවා, මම අහනවා, මම ආග්‍රහණය කරනවා. අන්තිමේට මේ හිත පරම්පරා ආරම්භය ඒ සකස් වෙන ඒ රූපත් එක්ක රූප නැතුව හිත හටගන්නේ. රූප පදනම් කරගෙන රූප ආධාර කරගෙනමයි මේ විඥානය හටගන්නේ නාම ධර්මත් එක්ක. එහෙනම් මේ ඔක්කොම එකට වෙන වැඩක් මේ. ඒ වැඩවල හැම වෙලේම මොකද වෙන්නේ? ඉපදෙනවා බිඳෙනවා මොන තරම් වේගයක්ද බලන්නේ. මේ චිත්ත වේගය තමයි මට කියලා දෙන්න උවමනායි. ඉතින් ඒ චිත්ත වේගය නේද? කොච්චරක්ද කියන එක දවසට නෙවෙයි එක මේ මොහොතකටත් කෝටි ගාණක් හිත ඇති වෙවි නැති යන. ඇහැට නම් පේන්නේ, කනට පේන්නේ, දැනෙන්නෙත් නැහැ, නහයට දැනෙන්නෙත් නැහැ. ඔයාලා කල්පනා කරොත් හිතවල නේද මේක හිතන්න පුළුවන් වෙන්නේ මුලින්ම හිතන්න පුළුවන් වෙන්නේ දීර්ඝ කාලීනව. දීර්ඝ කාලීනව කියලා කියන්නේ උදේ ඉඳන් රැය වෙනකන් කල්පනා කරොත් එහෙම උදේ ඉඳන් රැය වෙනකන් හිත කොච්චරක් ඇති වුණාද? අන්න එහෙම බලනකොට ඒක බලන්න පුළුවන් ඇත්තටම ඉපදුනා බිඳුනානේ. ඉතින් ඒක තව ටිකක් සිහිය දියුණුනොත් තව බලන්න පුළුවන්, තව කෙටි කරගෙන බලන්න පුළුවන්. මේ මොහොත බලන්න, මේ මොහොතේ ඇති වෙන හිත පරම්පරාවේ මෙන්න මේ ඇතිවීම නැතිවීම බලනවා කියන එක, චිත්ත වේගය බලනවා කියන එක මතක තියාගන්න ගොඩාක් අමාරුයි. අමාරු නට බැරි නෑ. සිහිය තියබ්බහම පුළුවන්. ඉතින් මෙන්න මේක බලනවා කියන එක තමයි පින්නොත්තුනේ උදේවය බලනවා කියලා කියන්නේ. උදේවය කියලා අහල් තියෙනවා උදේ අබ්බ ඥානය කියලා. ඉතින් මේක බලන ක්‍රම තියෙනවා කල්පනා කරලා දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන වලම උදේවය අපි කල්පනා කරලා බලන්න පුළුවන්. නමුත් මේක හිතට දාලා මේ ක්‍රියාකාරීත්වයටම දාලා බලන ප්‍රායෝගිකව මෙහෙම බැලුව හැකියි. ඒ තරම් වේගයක් තියෙන කෙනක. සිහියෙන් ඉන්න මේක පේනවා. මේ ඉපදෙනවා බිඳෙනවා කියන එක යම් ප්‍රමාණයකට අවබෝධයක් ලැබෙනවා. හැබැයි සිහිය තියෙන්න ඕනේ. දැන් නිකන් අපි හිතමු බලන්න මේක නේද අපිට අපේ ක්‍රියාකාරීත්වය අපි මේ කාය ක්‍රියාකාරීත්වයකට ගන්නත් පුළුවන් මේක.
දැන් අපිට ඇඟිල්ලක්වත් හොල්ලන්න බෑනේ හිතක් නැතුව. දැන් අපි එතකොට අතක් නමනකොට අත නමන්න අංශ එක අංශකයක් නමන්න අත කොච්චරක් ඕනේ. තව ඒක අර කලා විදියට එහෙම පොඩ්ඩක් නමන්න කොච්චරක් මේක ඕනේද? ඒ වුණ එක හිතක් අත්ත කියනවා. ඒතර මේ අතක් නමනකොට හිත කෝටි ගාණක් මොකද වෙන්නේ ඕනේනේ. ඇති වෙලා නැති වෙලා යන. ඒ වුණාට මට දැනෙන්නේ Tamanට දැනෙන්නේ මෙතන අත නමනකොට මෙතන මම අත නැමුවා කියන එකනේ. මම අත නමනවා. නමන්න මම කිව්ත් ඉන්නවා අතකුත් තියෙනවා. මේ ක්‍රියාකාරීත්වය නිත්‍ය එකක්. ඒ වගේ මේ නමන එක මේ නේද? නමන එකෙන් Tamanට සුවයක් එන්න පුළුවන්. දිගාරින එකෙන් සුවයක් එන්න පුළුවන්. හරි? ඒ වගේම ඒක හොඳයි. ඒක Tamanගේ වසඟෙත් තියනවා කියලා හිතා ඉන්නවා. නමුත් සිහිය පවත්තන්න පේනවා මේක නෑ, මේක අනිත්‍ය එකක්, දුක්ඛ එකක්, අනාත්ම එකක්. ඇති වෙලා නැති වෙලා යන එකක්. ඇති වෙලා නැති වෙලා යන මහා වේගයකින් සිද්ධ වෙන ක්‍රියාවලිය. දැන් අපි මේක තව උදාහරණ වලින් ගමු බලන්න. දැන් අපි දෙමු ඉටිපන්දම් 100ක් විතර එක දිගටම ගහලා තියෙනවා ලොකු ඉටිපන්දම්. පාට ඉටිපන්දම් කියලා හිතන්න. පළවෙනි ඉටිපන්දම දිහා බලනකොට එතන සකස් වෙන හිතෙන් දෙවෙනි එක බලන්න බෑනේ. එතකොට අරක නිරුද්ධ වෙලා. ඒක ඉවරයි. දෙවෙනි එක හටගත්තාම ආයෙත් මොකද වෙන්නේ? ඒකත් හට යනවා, බිඳෙනවා. බිඳිලම තමයි තුන්වෙනි එක දිහා බලන්නේ. ඒ හිත සකස් වෙන්නේ. ඉතින් ඔය ඉටිපන්දම් දිහා 100ම බලන්නත් මං හිතන්නේ තප්පර 10ක්වත් යන්නේ නැහැ. තප්පර 5ක් ඇයි 100 දිහා බලන්න. තප්පර 5කටත් බලන්නකො හිත 100ක් ඇති වෙලානේ. තප්පරෙට හිත 20ක් එතකොට ඇති වෙලා නැතර 20 නේ පිනුදින් කෝටි ගාණක්. ඔය ඉටිපන්දම දිහා බලනකොට මුළු ඉටිපන්දම ස්පර්ශ වෙලා කෝටි ගාණක් එක ඉටිපන්දම දිහා බලනකොටත් හිත ඇති වෙනවා. දැන් පිරිසක් ඉන්නවා තමන්ගේ ඉස්සරහා. දැන් අපි ධර්ම දේශනා කරනකොට ඉන්නවනේ නේද? 400 500 කට්ටිය ඉන්නවා ඉස්සරහා බණ අහගෙන. ඉතින් අපිට ඔක්කොම එකපාරම පේනවනේ. නමුත් ඔයාලා දන්නවද එකපාර නෙවෙයි පේන්නේ ඔක්කොම එක්කෙනෙකුගේ එක අංශ එක රූප කලාපයකට පස්සේ තමයි අනිත් රූප කලාප පේන්නේ. ඒ තරම් ඒක දැන් ඇහැට උනත් ඇහෙත් ගත්තාම ඇහි තියෙන ඒ රූප කලාපේ ඇස් දෙකට වෙන වෙනම හට ගන්නවා. දකුණු හැට වෙනම පේනවා, වම් හැට වෙනම පේනවා. දකුණු කන්ට වෙනම ඇහෙනවා, වම් කන්ට වෙනම ඇහෙනවා. අපිට එහෙම තේරෙනවා. එහෙම තේරෙන්නේ නැහැ නේ ඔක්කොම එකටනේ. ඔක තේරෙනවා සමහරලාට අර මේද කන් වලින් නම් බලන්න පුළුවන් ඉයර්ෆෝන් එකෙන් ගාගත්තාම සමහර වෙලාවට මියුසික් වල තියෙනවා එක එක සද්ද අපි ගිහි කාලේ එහෙම ගොඩක් අහලා තියෙනවා. එක පැත්තකින් එක සංගීතයක් අනිත් ඉයර්ෆෝන් එකෙන් තව සංගීතයක්. එහෙම එනවා. එතකොට දැන් බලන්න ඒ තුනත් කොච්චර වේගයකින් එතකොට ඒ මාරු වෙනවද ඒක. නේද අපිට දැන් අය පේනවා දැන් අපි ගිනි පෙන්ලක් කරන් ඒක කරකවන. මොකද්ද පේන්නේ? ගිනි වලල්ලන්. දැන් අර පෙරහැරවල දැන් නුවර පෙරහැරේ වල දැකලා ඇති කරකවන. ගිනි බෝල. එක බෝලයක් අරන් කරකන කට්ටිය ඉන්නේ. ඉතින් ඒක හයියෙන් කරකන රවුමක් විදිහට පේන්නේ අපිට. නමුත් එක ගිනි බෝලේ වුණත් බලන්න ඒ ඇහෙන් එක තැනකින් ඊළඟ තැනට යනකොට ඇහැට රූපේ ලැබිලා ඒක අර මනසෙන් අපි හිතා ගන්න යන වෙලාව අපිට බෑ නෙච්චර වේගෙන් ඒක අඳුර ගන්න. ඉතින් දිගටම තියනවා කියලා තමයි පේන්නේ රවුමටම. නමුත් ඇත්තම තියෙන ගිනි බෝලේ එක තැනක තියෙන ගිනි බෝලේ ඊළඟ තැනට යනකොට වෙනස් වෙලානේ. අරක නෑනේ වෙනස් වුණානේ. එහෙනම් ඒක ඇති වෙලා නැති වෙලා කියන්නේ. ඒ නිසා මේක වේගෙන් සිද්ධ වෙනවා. අපි පුජ්‍යලෙ දිහා ඔන්න බලා ඉන්නවා. බලලා අහක බලලා ආය බැලුවම එයා නෙවෙයි ඉන්නේ වෙන හිතක් දැන් තියෙන්නේ. එක දිගට බලන් හිටියත් එතනත් ඉපදෙන බිඳෙන හිත ගොඩක් තියෙනවා. ඒ නිසා මේ චිත්ත වේගය පින්නතුනේ හිතා ගන්නත් බැරි තරම්. චිත්ත වීති වලින් ගත්තොත් එහෙම පුදුම විදිහට මේ වෙනස් වෙන්නේ. දැන් අපි ඇහෙන් සම්බන්ධ චිත්ත වීතියක් ගත්තොත් ඉතින් ඒ භවාංගයේ තියෙන හිත ඒ භවාංග හිත කෘත්‍යයක් කරනවා. ඊට පස්සේ ඒක භවංග චලනය, භවංග උපච්ඡේදය, ඊළඟට පංචද්වාර වර්ජනය ආදී චක්කු විඥානේ මේ අනාදි වශයෙන් මේ හිත් පරම්පරාව දිගින් දිගට මේක පවතිනවා.
සම්පටිච්චන සන්තීර්ණ වොත්තපන ජවන ආදී වශයෙන් තදාරම්මන වශයෙන් මේ හිත ඇති වෙයි නැති වෙයි යන්නේ. දැන් භවංගේ හිත තියෙන වෙලාවට වෙන හිතක් නැහැනේ. භවංගේ හිතන්නේ චක්කු විඤ්ඤාණ සිත් තියෙනකොට චක්කු විඤ්ඤාණ සිත විතරයි. ඒක ඉපදිලා චිත්තක්ෂණේ නිරුද්ධ වෙනවා. එතකොට සම්පටිච්චන සන්තීර්ණ හිත ඒවා තියෙනකොට අරවා ඉවරයි. නැති වෙලා. ජවන හිත එක තියෙනකොට අනිත් හිත ඔක්කොම ඉවරයි. ඒ වුණාට මේවා මහා වේගිකින් යනවනේ අනුබද්ධික චිත්ත වීති විදිහටත් යනවා. ඉතින් මේක මහා වේගයක්. ඔන්න ඔය මුලාවක් දැන් අපිට තියෙනවා. දැන් මේ පැහැදිලිද මේ මුලාව? දැන් මේ මහා වේගයකින් මේ ඇති වෙන නැති වෙන හිත පරම්පරා වේගය අපිට තේරෙන්නේ නැති හින්දා අපි මුලාවටපත් වෙලා මේ ඔක්කොම ධාරාවක් වගේ ස්පර්ශ ඒගෙන යනකොට නිත්‍ය සංඥාවක්ම නෙන්නේ. දැන් ඔකට වර්තමාන තාක්ෂණයෙන් ගන්න පුළුවන් ටීවී. දැන් තියෙනවනේ LED LCD කියලා ටීවී හැම තියෙනවා. ඒ වගේ අපිට ওই රූප පෙන්වන්නේ බල්බ් නිවලා පත්තු කරලා. ඒ රූප පෙන්වන්නේ නිල් පාට, කොළ පාට, රතු පාට වගේ වර්ණ තුනක තියෙන බල්බ් තියෙනවා. ඒ බල්බ් මොකද කරන්නේ? වේගයෙන් නිම පත්තු කර කර තමයි අර රූප ටික පෙන්වන්නේ. ඒ රූප ටික පෙන්වන්නේ අන්න එහෙම. ඉතින් අපි ඒක දිහා බලාගෙන අඬනවා වැළපෙනවානේ. ඇත්තටම පෙන්වන්නේ බල්බ් නිවිපත් වෙන එකක් නේ. බල්බ් නිවෙනවා පත් වෙනවා, බල්බ් නිවෙනවා පත් වෙනවා. නේද? බල්බ් නිවිපත් වෙනවා. වේගයෙන් මේක සිද්ධ වෙනවා. ඉතින් එහෙම වේගෙන් ටෙලිෆෝන් එකේ වුණත් එහෙම. ඔය චූටි ස්ක්‍රීන් එක තිබ්බට ෆෝන් එකේ ඒකෙත් එහෙමයි. නිවිපත් වෙන චූටි බල්බ් ගොඩක් තියෙනවා. ඉදි කටු තුඩුවකටත් වඩා චූටි. ඒවා නිවෙනවා පත් වෙනවා පත් වෙනවා. නේද? ඔයාලා දැකලා ඇති නේද? පැන්සල් වලින් එහෙම චිත්‍ර අඳින එක ඩොට් එක තියතිය. ඒ වගේම printer වල print වෙන එක දේවල් ඩොට් වලින් ට්‍රිං ගාලා බැංක් වල මිස්සර. ඩොට් printers කියලා හැම තියෙන්නේ. එතකොට ඒවා වේගෙන් මේවා ඇති වෙනවා නැති වෙනවා මේක අපිට පේන එක පාර වෙනවා කියලා. නිකන් සරලම උදාහරණේ බල්බ් එකක් දිහා බලන් හිටියත් ඒ ඇති වෙන හිත වේගෙන් ඇති වෙන නැති වෙන හිත අපිට තේරෙන්නේ නැහැ. බල්බ් එක පත් වෙලා තියෙනවා කියලානේ පේන්නේ. ඒවා ඇත්තටම වෙන්නේ පත් වෙලා තියෙන එක නෙවෙයි. නිවෙනවා පත් වෙනවා තප්පරයට 50 සැරයක් නිවිපත් වෙන. එතකොට අපේ බාන්න එතන හිත කීයක්ද එහෙනම් 50ක් ඇති වෙයි නැති වෙයි ගිහිල්ලානේ. 50 නෙවෙයි කෝටි ගාන. ඉතින් අපිට දැනෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ හිතේ ඇතිවීම නැතිවීම කියන එක මේ චිත්ත වේගය කියන එක යම් කිසි කෙනෙක් මේක විදිහට බලාගෙන ගියොත් එහෙම උදේ ඉඳන් රැය වෙනකන් එළි වෙනකන් සිහිය තියෙන හැම වෙලේම දිගට බලාන ගියාම පේනවා මේ හිත නිට්ටයද අනිත්‍යද කියලා පේනවනේ යට. මේ හිත අනිත්‍ය වූ හිතක්. අදාළ හේතු ටික සකස් වුණා මේක හට ගන්නවා. ඉච්චරයි ධර්මතාවයේ ටික එකතු වුණා හටගත්තා. එහෙනම් චක්කු විඥානේ සකස් වුණා නම් ඒකට අදාළ ධර්මතාව ටික සකස් වුණා ඉච්චරයි. බිඳුණා. දැන් සද්දයක් ආවේ. දැන් අර ධර්මතාව ටික ඉවරයි. දැන් තියෙන වෙන ධර්මතාව ටිකක් අන්න හටගත්ත බිඳුණා. එහෙනම් බලාගෙන ඉන්නවා කියන එක ස්ථිරත් නැහැ. අහගෙන ඉන්නවා කියන එක ස්ථිරත් නැහැ. ඒ ඔක්කොම අනිත්‍ය ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඇති වෙන නැති වෙලා තියෙන්නේ නැහැ. ආය ආරමුණක් වෙනකොට ආය ඇති වෙනවා. ඇති වෙලා තියෙන්නේ නැහැ. ඒක අදාළ චිත්තක්ෂණ ඉවරෙච්ච ගම ඒක බිඳෙනවා. බිඳලා තියෙන්නේ ආය එකක් එනවා. ආය ආරමුණක් එනවා. ආය බිඳෙනවා. ඇති වෙනවා නැති වෙනවා. දැන් මෙහෙම යන එක පීඩාවක් නෙවෙයිද? මේ විදිහට ඇතිවීමින් නැතිවීමින් යන එක මේ අනිත්‍ය වෙන ස්වභාවයේ ඒ පුජ්‍යලයට පීඩාවක් නෙවෙයිද? එක තැනක හිටින්නේ නැහනේ. ආය යනවා තව එකට යනවා අපිට ඕක නවත්තන්න බෑ කාටවත්. දෙවියන් වහන්සේට කියලාවත් වෙන කාටවත් කියලාවත් මේක නවත්තන්න බෑ. මේක වෙන්නේ Tamanට පුළුවන්කම තියෙන දිනුනොන්ට පස්සේ මේ හිත නතර කරන ක්‍රමයක් තියෙන එක වෙනයි. ආශ්‍රව වෙන්නේ අනාශ්‍රව කරගෙන. එහෙම නැතුව මේ හිත පරම්පරා මොකක් හරි අරමුණක් අල්ලගෙනම ජීවත් වෙන්නේ. ආයෙන අරමුණක් ඒක බින්දෙනවා. ආයෙන එකක් ආයෙ බින්දෙනවා. ආයෙන එකක් බින්දෙනවා. ඉතින් මේක පීඩාවක් නේ. මේක පිළීමක් නේ. ඉතින් මෙහෙම තියෙනකොට Tamanට ඒ හිත නැති වෙනකොට බය එනවනේ. බය ඇති කරනවනේ. මොකද අර රූපත් සම්බන්ධයි මේ හිත ඇති වෙන්නේ.
දැන් රූපත් බිඳෙනවානේ. ඒ ඉස්සෙල්ලා හිටපු එක්කෙනා නැති වෙන ගමන් එයා නෙවෙයි ඊගාට ඉන්නේ වෙන එක්කෙනෙන්නේ. දැන් එහෙනම් අපිට අර හිතන රූපේ දැන් අර කන උදාහරණේ බලන්න ඒ රසය නැහැ. රසය ලබා ගන්න අය නැති වෙච්ච ගමන් කොච්චරක් උත්සාහ කරනවද කියලා බලන්න. අනන්න ඕනේ. මොකක් කරන්න ඕනේ? දිවට ගාවට ගේන්න ඕනේ අත හපන්න ඕනේ. ඒ උපායාසයක් කරන්න එපා මේක. ලොකු වෙහෙසක් දරන්න ඕනේ අර රසය නැවත ගන්න අර ස්පර්ශය ලබන්න. ඒක තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. ඔය තියෙන අර තියෙන සැපයි කියලා හිතා ඉන්න එකට ඒක පවත්තන්න උදේ ඉඳන් රැය වෙනකන් රැය ඉඳන් එළි වෙනකන් දුවන දිවිල්ල බලන්න පාරකට ගියපුවාම ඔක්කොම දුවන්නේ ඔන්න ස්පර්ශයටනේ. මේක දිගට දිගට ස්පර්ශ කරන්නනේ. ඉතින් කාට හරි තේරුණා නම් මේ ස්පර්ශ වෙන මොහොතේ මේක බිඳෙනවා කියලා. ස්පර්ශ වෙන මොහොතෙන් බිඳෙනවා. ස්පර්ශ වෙන මොහොතෙන් බිඳෙනවා. ස්පර්ශ වෙන මොහොතෙන් බිඳෙනවා. එහෙනම් බිඳෙනවා නම් මේක තමන්ට තේරෙනවා බිඳෙන එක. එහෙනම් බිඳෙනවා නම් මේක දුකක් තියෙන්නේ, පීඩාවක් තියෙන්නේ. අය හදන්න ගියාමත් ඒක අමාරුයි. පීඩාව. එහෙනම් යද නිච්ඡන් තන් දුක්ඛං යමක් අනිත්‍ය නම් දුකයි. අනිත්‍යයි කියලා කියන්නේ හේතු ඇති වෙනකොට ඇති වෙනවා, නැති වෙනකොට නැති වෙනවා. ඉපදෙනවා බිඳෙනවා, ඉපදෙනවා බිඳෙනවා. ඉපදීම හට ගැනීමක් තියෙනවා, බිඳීමක් තියෙනවා. එතකොට ඒක බිඳුනට ඉපදුනා බිඳුනට මතක තියාගන්න හිත එක ඒක ස්වභාවික එහෙම තමයි. බිඳුනට ආය හට ගන්නවා. ඒක සම්පූර්ණ නිරෝධ වෙන්නේ නැහැ. නිරෝධ වෙන්නේ කවදා හරි ඕගොල්ලෝ රහත් වුණාම. රහත්ත්වයටපත් වුණාම තමයි ඔක්කොම නිරෝධ වෙලා සම්පූර්ණ නිරෝධයටපත් වෙන්නේ. ඇත්තටම අනුපාදයේ පරිනිර්වාණය. එතකම් මේවා හට ගන්නවා බිඳිනවා. දැන් රූපය අතහරින්න බෑනේ අපිට. කෙලෙස් අතහැරියට මේ ජීවිත කාලේ තව තියෙනවනේ. ඉතින් ඒ කාලෙත් අපේ මේ හිත හට ගන්න බිඳෙන එක තියෙනවනේ. එහෙනම් ඒ සංස්කාර දුක්ඛතාවය කියන එක ඒක තියෙනවා. ඒක නැති වෙන්නේ සංස්කාර කියලා කියන්නේ හදාගත් සංස්කාර නිසා විඳින දුක රහතන් වහන්සේටත් තියෙනවා. අලුතෙන් සංස්කාර හදන්නේ හැබැයි ඒක වරද්ද ගන්න එපා. එතකොට මේ දුක නම් මෙහෙනම් තමන්ගේ පාලනේ තියෙන එකක්ද මේක නැති එකක්ද කියලා තේරුම් ගන්න වෙනවා. එතකොට හිතක් සකස් වුණාම ඒ හිත සකස් වෙලා බිඳෙනවා නම් ඒ අදාළ ධර්මතා එකතු වෙනකොට ඇති වෙලා ධර්මතා නැති වෙනකොට නැති වෙනවා නම් ඉපදෙනවා බිඳෙනවා නම් එහෙනම් මේ හිත අනිත්‍යයි දුක්ඛයි තමන්ගේ වශයෙන් නැහැ. තමන්ගේ පාලනේ නැහැ. දැන් අපිට ඇහැට රූපයක් එනකොට මේක නවත්තන්න කියලා හිතුවට බෑනේ. ඒක ආවම පේනවනේ. කණ්ඩ සද්දයක් එනකොටත් එහෙමයි. මට ගන්ධයක් ආවොත් ගන්ධය දැනෙනවා. ඒක නවත්තන්න බෑ. මොකද ඒක පෙර ඇත්තටම පෙර කර්ම විපාකයක් විදිහටත් ඔව හම්බෙනවා. නියම ධර්ම විදිහටත් යනවා. ඉතින් ඒ විදිහට මේ නියම ධර්මත් බලපානවට එනම් බලන්න මේ විදිහට කොහොම වුණත් මේ හේතු ප්‍රත්‍යයම ඇති වෙන්නේ නැති වෙන්නේ. මේක දැකපු ගමන් දුකයි කියලා අවබෝධ වෙනවා. දුක නම් අනාත්මයි. අනාත්මයි කියලා කියන්නේ වසඟේ පවත්තන්න බෑ මේකක්වත්. එහෙනම් දැන් එයාට මොකද වෙන්නේ? අන්න එයාට මෙන්න මේ නිබ්බිදාවටපත් වෙනවා. මේ කියන්නේ කලකිරෙනවා. මේ මෙහෙම එකක්ද මේ තියෙන්නේ කියලා. කලකිරෙනවා. එතකොට මෙන්න මේ සංස්කාරයන් එක්කටවත් මේ ඇති වෙන්නේ නැති වෙන මේ එක හිතකටවත් එයා ඇලෙන්නේ නැතු වෙනවා. විරාගයටපත් වෙනවා. ඊට පස්සේ එයාට කල්පනා වෙනවා නැවත මේක උපදින්න නැති එකමයි හොඳයි. මේ රූපේ ඉපදුනා නම් වේදනා ඉපදුනා නැත්නම් මේ ධර්මතා ඉපදුනා නම් මොන ධර්මතාවය අල්ලගත්තත් දුකනේ තියෙන්නේ. එහෙනම් නැති එකම හොඳයි. නේද? නැවත ඒවා හට නොගැනීමම හොඳයි. ඒකමයි සැප. ඒක තමයි නිවන. එහෙනම් එයාට නිවන සාක්ෂාත් වුණාම ඒකම හොඳයි කියලා අයින්නස ඒක සාන්තයි ප්‍රණීතයි කියලා. පටිනිස්සග්ගය කියලා කියන්නේ ඒක. ඉතින් එහෙනම් මේ විදිහට මෙයා අවබෝධ කරගත්තොත් දිගින් දිගට එහෙම කල්පනා කරොත් පුදුමාකාර විදිහට මෙයාගේ හිත නිවෙන්න පටන් ගන්නවා. මේ ලෝකයේ තියෙන බැඳීම ඕකනේ. නේද? බලන්න එක පැත්තකින් අපිට ගහන්න පුළුවන් හිත දිහාම බලලා පුළුවන් මේක. මේ හිත කොච්චර හට ගන්න විදිය දැනගන්න ඕනේ. ක්‍රියාත්මක වෙන විදිය දැනගන්න ඕනේ. ඒකට ධර්මය අහන්න ඕනේ. අහලා ඒ අනුව සිහිය පවත්වනවා. දිගින් දිගට මේ ඇතිවීම නැතිවීම බලන්න. බලනකොට පේනවා මේක දුක්ඛ බානත්ත භාවය කියලා අතහැරෙනවා. එතන අර මම මගේ කියන එකක් ගන්න බැරි බව මේ ඔක්කොම ඇවිල්ලා සබා ධර්මයේ සම්පූර්ණ ක්‍රියාදාමයක් බව යාට අවබෝධ වෙනවා. අන්නේ අවබෝධ වෙච්ච කෙනා නිවෙනවා. නිවිච්ච කෙනා දිනනවා. ඒක තමයි මේ සංසාර දුකෙන් අත මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් මේ විදිහට
මේ හිතේ වේගය අවබෝධ කරගෙන චිත්ත වේගය තව තවත් අවබෝධ කරගෙන මේ සංසාර දුකෙන් අත මිදෙන්න මේ ධර්මය හේතු වේවා වාසනාව වේවා කියමින් ධර්ම දේශනාව මෙතනින් නිමාවටපත් කරනවා.